මම වෛද්‍ය නිපුන්ද සිල්වා. අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය. ඔබ දන්නවාද? දියවැඩියාව නිසා සෑම තැප්පර 30කටම වරක් ලෝකයේ කෙනෙකුගේ පාදයක් අහිමි වෙන බව. නමුත් මේ සම්පූර්ණයෙන්ම වළක්වා ගන්නට පුළුවන්. අපි කොහොමද මේක වළක්වා ගන්නේ? දියවැඩියාවට සම්බන්ධ වෙනස් සංකූලතාවයක් වගේම මේක වළක්වද්දිත් ඔබ සාමාන්‍යයෙන් කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. නිසි පරිදි සායනයට සහභාගී වී ඖෂධ ලබා ගැනීම, ඔබේ රුධිරයේ සීනි, රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් හරියාකාරව පාලනය වී ඇති බවට පරීක්ෂා කරලා ගැනීම වැදගත්. ඒ වගේම යහපත් ජීවන රටාවක්, ඒ කියන්නේ ආහාර රටාව, ව්‍යායාම වලට සහභාගී වීම වගේම දුම්පානයෙන් වැළකීමත් වැදගත්. මීට අමතරව විශේෂයෙන්ම දියවැඩියාවෙන් පාද ආරක්ෂා කරගනිද්දී කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. අපි මුලින්ම බලමු ඇයි දියවැඩියාවෙන් පාදවලට හානි වෙන්නේ? තුවාල ඇති වෙන්නේ, පාද ඉවත් කරන්නට සිද්ධ වෙන්නේ. බොහෝ විට ස්නායු දුර්වලතා, රුධිර ගමනේ බාධා සහ පාදයේ හැඩයේ වෙනස් වීම හරහා තමයි මේක වෙන්නේ. ඉතින් ඔබේ සායනයෙන් එහෙමත් නැත්නම් ඔබේ වෛද්‍යවරයා විසින් පාදය අනිවාර්යෙන් වසරකට වරක්වත් පරීක්ෂා කර මෙන්න මේ වෙනස්කම් තියනවාද කියලා හඳුනා ගන්නවා. ඉතින් අන්නේ අවදානම් සාධක අඳුරගත්තොත් ඒකට අවශ්‍ය පිළියම් වලට ඔබව යොමු කරાવી. නමුත් ඔබ විසින් කළ හැකි ඊටාම පහසු වැඩපිළිවෙළ කිහිපයක් තියෙනවා. ඒ කිහිපය හරියට අනුගමනය කිරීම ඔබට ඊටාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. පළවෙනිම දේ තමයි ඔබ නිසියාකාරව පාවහන් පැළඳීම. මෙතනදී නිවස ඇතුළටත් නිවසෙන් එළියටත් ඔබ පාවහන් පළඳින්න ඕනේ. ඔබට ගැළපෙන සුදුසු පාවහනක් වෙන්න ඕනේ. අඩි උස සපත්තු ඒ වගේම ඉතා තද සපත්තු පාවිච්චි කරන්න සුදුසු නැහැ. දෙවන කාරණය තමයි පාදය පිරිසිදුව තබා ගැනීම. සාමාන්‍යයෙන් අපි කියන්නේ රාත්‍රියට පුරුද්දකට පාදය සෝදා ඇල් වතුරෙන් ඉන්පස්සේ පිහිදලා පිරිසිදුව තබා ගන්න. ඇඟිලි කරු අතර විශේෂයෙන්ම පිරිසිදු කිරීම වැදගත්. තුන්වෙනි කාරණය තමයි ක්‍රීම් එකක්. එහෙම නැත්නම් අපි කියන්නේ මොයිස්චරයිස් එකක් ආලේප කිරීම. මොකද දියවැඩියාවත් සමග සමහරලාට පාද අධික ලෙස වියලෙනවා. මේ වියලීමත් එක්ක සම පැලිලා විස බීජ ඇතුල් වෙන්න පුළුවන්. නමුත් ඇඟිලි කරු අතර ආලේප කරන්න එපා. අනිත් ස්ථානවල ආලේප කරන්න පුළුවන්. හතරවෙනි කාරණය මතක තියාගන්න නියපොතු කපනකොට ඉදිරියෙන් පමණක් කපලා ඉවත් කරන්න, කෙළවරවල් අග කපා සුද්ධ කරන්නට යන්න එපා. අවසාන වශයෙන් ඔබ පුරුද්දක් වශයෙන් ඔබේ පාදයේ දිනපතා පරීක්ෂා කර බලන්න. විශේෂයෙන්ම ඔබේ පාදයේ හිරිවැටීමක් තියෙනවා නම් ඔබ නොදැනුවත්ව පාදයට හානි වී තිබෙන්න පුළුවන්. ඒක නිසා දිනපතා නිින්දට පෙර ඔබට පුළුවන් පාදයේ ඇඟිලි කරු අතරත් යටිපතුලත් පරීක්ෂා කර බලන්න. ඔබට කෙලින්ම බලන්නට බැරි නම් වෙන කෙනෙක්ගේ සහාය ගන්න. එහෙමත් නැත්නම් කණ්ණාඩියක් පාවිච්චි කරන්න. මෙන්න මේ සරල පියවරවල් කිහිපය අනුගමනය කිරීම හරහා ඔබට පුළුවනි ඔබේ පාද දියවැඩියාවෙන් ආරක්ෂා කරගන්න.